එතුමා කියන බාල කියන එකක් නැහැ කියලා. මේ වචනේත් බාලයි. මොකද්ද බාල කියන්නේ? ඔය සරල වචනයක්. ප්‍රමිතිය නැහැ. මොකද්ද ප්‍රමිතිය නැහැ කියන්නේ? මම අවුරුදු 40 ගානක අධ්‍යක්ෂකෙක් කියන්නේ. තෙල් සහ විදුලි. ප්‍රමිතිය නැහැ කියන්නේ එකම සරල කියන්න අපේ බලාගාරේ තියෙනවා පිරිපහදු බලාගාරය. ලයිට් ප්‍රූෆ් බලාගාරය. ඒකට අයිති ඉරානිය ලයිට් ප්‍රූෆ් හෙවි ප්‍රූෆ් දාන්න බෑ. හැබැයි ගෙනල්ලා දාන්න පුළුවන්. දාපුවම මොකද්ද වෙන්නේ? නිෂ්පාදනය අඩු වෙනවා. මේ සරල මේ බාල කියන්නේ ඊළඟ ඒක විතරක්ද? ඒකේ බෙල්ට් යනවා. කියන්නේ බෙල්ට් නෑ ඒකේ ටියුබ් එක යනවා. ඒ ලයින් ටික යනවා. ඒවෙන් තමයි ඒක හානි වෙනවා. බාලයි කියන්නේ ප්‍රමිතිය නැහැ කියන්නේ. ප්‍රමිතිය නැහැ කියන්නේ අදාළ බොරතෙල් වර්ගයේ නොගෙනීම. ඒකින්ද ඔයගොල්ලෝ මතක ඇති ඉස්සර කිව්වා අරයා ගෙනාව, කෝල් ගෙනාව, අර සමාගමෙන් ගෙනාව කේස්. ඒ කියන්නේ අපි කියන්නේ බැරල් 50000ක් දාපුවම එන්න ඕනේ අවුට්පුට් එක නැත්තම් ඒ කියන්නේ නැති. ඕන එකක් දාන්න බෑ. දාන්න පුළුවන්, දුවන්න බෑ. දැන් මොකද්ද ගල් ලඟුරු? මේ ගල් ලඟුරු බලාගාරයට මොනකද්ද තියෙන ගල් ලඟුරු වර්ග? රෂියන් ගන්න පුළුවන්, ඕස්ට්‍රේලියන් ගන්න පුළුවන්, අප්‍රිකන්. හැබැයි ඒක තියෙන්නේ AB1 ගන්න, RB1 ගන්න හෙවි. දැන් මොකද්ද මේක නැහැ කියන්නේ? අපි නිකන් කටින් කියන වචන නෙමෙයිනේ. කාටත් කයියට දේශපාලන කතන්දර වලට කියන්න බෑ. මං කියන්නෝක එක නමුත් පටන් ගන්න මේපෑ මේගොල්ලන්ගේ ප්‍රකාශ තුලින් මේ තියෙන්නේ මේගොල්ලන්ගේම කණ්ඩායමේ මේ පළවෙනි ප්‍රකාශය. මම දන්නේ ඒකේ පාර්ශවකාරයෙක් වෙලා ඉන්නවද කියලා ලංකාවේ වර්තමාන බලශක්තිය මාධ්‍යවල. ඉතින් අපි මේ රජයේ පත් කරගත්තේ වංචා දූෂණ අවුල් කරන්නේ ඊයේ දවසේදීත් අපි ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් පිළිගන්නවා කියලා. එතකොට පැහැදිලිවම දැන් අපි ගාව මේ සම්බන්ධයෙන් අදාළ ලීකිවිලි සිදු දේවල් තියෙනවා. එතකොට අපිට පැහැදිලිවම පෙනී යනවා මෙතන යම්කිසි වංචාවක් වෙලා තියෙනවා කියලා. එතකොට වංචාව වෙලා තියෙන්නේ ඒ ගල් ලඟුරු නියමිත පරිදි දහනය කිරීමට අවශ්‍ය දීලා තියෙන වැලියු එකට වඩා අඩු වැලියු එකක් යටතේ මේ ගල් ලඟුරු දැන් දහනය කරන්න සිද්ධ වෙනවා. ඒ දහනය කරන්න සිද්ධ වෙනවා වගේම මේ අඩු දහන වටිනාකමකින් යුතු ගල් ලඟුරු අඩු මිලට තමයි දකුණු අප්‍රිකාවෙන් මිලදී අරගෙන තියෙන්නේ. ඒ හරහා වුණ අයිතිලාභයක් ලබනවා. පළවෙනි කාරණාව. අනිත් කාරණාව තමයි නොරොච්චෝලේ බලාගාරය ඒ විදුලි බලය ජනනය කිරීම සඳහා ඒ ලබා දෙන ශක්ති ප්‍රභවය අඩු වෙනවා මේ බාල ගල් ලඟුරු දැම්මට පස්සේ. දැන් ඔය බලන්න එයා මෙන්න ඇත්ත ඇමතිට වැඩි එලිමිනියක් නැහැ. කතාව ඇත්ත. මේගොල්ලන්ට උත්තර දෙන විදිහ. ඒ කියන්නේ මේක පොඩ්ඩක් දෙන්න. මොකද නිකන් අපි කතන්දර කියලා වැඩක් නැහැ. මේක පටන් ගන්න ඕනේ මේගොල්ලෝ ජනතාව අන්දන තමන්ගේ බඩගෝස්තරවාදී මෙන්න. නැත්නම් දිනුච්චත් ඉන්නවා. ඊට පස්සේ ඉන්නනේ මේ සහෝදරේ. හොඳට බලන්න. බාල කියලා මේකත් අහන්න. නැත්නම් ඔන්න නැත්නම් මේක ඕගලන්ට මොකද මගේ කාලේ ගියාට කමන්නේ. එතකොට මේක මේ ප්‍රමිතිය නැති බාල ගෙනාවේ කවුද? දේශපාලඥයා කැමති සැපයුම් කරුවට තමයි ටෙන්ඩර් එක ලබා දෙන්නේ. ඒකට ඒ කැබිනට් පේපර් එකක් දාන්න. ඇයි හංගන්නේ? ඒකට ඒ කැබිනට් පේපර් එකක් දාන්න. දැන් හරිද? දැන් ඉතා පහදී මේ සහෝදරයා ඇමතිවරයා ඉතා පිළිගන්නවා. මේ ආණ්ඩුව මුලින් ඉඳලා හැකුවා. මේ 2026 නෙමෙයි මේක ගත්තේ. 2025 ඔක්තෝබර් ඉඳලා මේ ප්‍රශ්නේ ගේන්නේ. දැන් මොකද්ද මේක සීල නීති කඩනවා කියන්නේ? ගල් ලඟුරු දැන් මේගොල්ලෝ අපි ඔක්කොම කිව්වේ මේගොල්ලෝ ගොඩක්වත් මහින්ද රාජපක්ෂට බාලම බලාගාරය. බාලම බලාගාරයක් කෙනකොට ඒ බලාගාරය සුදුසු කෙනෙක් ගේන්න ඕනේ. එතකොට මේගොල්ලෝ කියපු තව හරි ලස්සන වැඩක් තියෙන මොන මේසු කියන්න පුළුවන් දන්නේ මේගොල්ලෝ ඉන්න තැන කිව්වා මේගොල්ලෝ හොරකම කරන්නත් දන්නේ නැහැ. 2017 කොලි ෆිගර්ස් වෙනස් කරලා දාලා 2017 එක රිපෝට් එක අලුත් කරනවා කියලා. මේ මොකද 2017 කියන්නේ?
මේ කියන්නේ ෆෝමැට් එක. ඔලු ගෙඩියක් දැනගන්න රාජ්‍යක වැඩ කරලා තියෙනවා. මේ තියෙන්නේ ෆෝමැට් එක. ෆෝමැට් එක කියන්නේ මෙන්න මේ සිස්ටම් එකයි ඊළඟට මේ අප්ඩේට් වෙච්ච දේ. එකපාරක් අප්ඩේට් වෙනවා නොවැම්බර් මාසෙ. එකපාරක් අප්ඩේට් වෙනවා සැප්තැම්බර්. මේ ෆෝමැට් එක මේකට තමයි ෆිල් කරන්නේ. මේවට කියන්නේ රියල් රිපෝට් එක. රියල් රිපෝට් එක කාටත් කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේක දූෂණයක් නම් මොකද්ද ලෝඩ් පෝට් එක කියන්නේ මොකද්ද ඩිස්චාර්ජ් පෝට් එක කියන්නේ. ඒක තේරුම් ගන්න ඉන්නේ. මේක වංචාකාර ලක්මාල් මෙත්තුමේ ඉතා නිවැරදි කාලයකට පස්සේ ඇත්තක් කිව්වා. මොකක්ද ඇත්ත? දේශපාලනය මගඩි. මේ මගඩි වෙන්නේ කොහොමද? 2010 ඉඳලා අපි අනුන් කරන ක්‍රමවේදයක් තියෙන ගල්ලඟු. අපේ 100 එකත් එක්ක. අවසන් වෙන්න අඩියුතුමානි. ඒකෙදි අනුන් කරනකොට අපි පෙබරවාරි මාර්තු තමයි ගන්න. ඊළඟ අප්‍රේල් එක අවසන් කරනවා. එතකොට ඉතා පැහැදිලිව තියෙනවා ලක්ෂ 10ක සැපුම් වටිනාකමක් තියෙන එක්කෙනෙක් තමයි එන්න ඕන. දින 42යි. ලියාපදින් තියෙන ප්‍රතික්‍රිය. මේක අලුත් වෙන්නේ කොතනද? දන්නේ නැත්නම් දැනගන්න. අපේ ලෙඩ යද්දි බාල ඉන්ධන ප්‍රශ්නේදී. බාලයි කියලා ඉන්ධන නැහැ ඇත්ත. මොකද්ද තියෙන්නේ? ප්‍රොඩක්ට් එක නැත්නම් වාහනේ නවතිනවා නම් ස්පෙක් එකක් තියෙන පිරිවිතරයක්. පිරිවිතරට අනුකූල නොවීම. මොකද්ද මෙතන කරන්නේ මේ ලක්මානේ හරි කියන්නේ? මේ සමාගම හාල් බාල හරකුන්ට කන්න මේ ආණ්ඩුව හැට සුදුට හරකුන්ට කන්න පුළුවන් ඒවා ගෙනල්ලා ප්‍රතික්ෂේප මත කන්ටේනර් 13ක් විගණාධිපති බ්ලැක්ලිස්ට් කරනවා. මේ රටට යට එන්න බෑ. ඒ මිනිස්සේ ජීවිතේට සප්ලයි කරලා නැහැ ඊළඟ. බ්ලැක්ලිස්ට් කරපු කෙනෙක් ගේන්න බෑ. එයාට දෙන්න ජූලි මාසේ ලියාපදිංචි වෙනවා. අප්‍රේල් ඉවර වෙන්න එන එක ජූලි මාසේ ලියාපදිංචි වුණාට පස්සේ තමයි අගෝස්තු මාසේ කැඳවන්නේ. ඒතර පළවෙනිය එන්නේ 26න් එකම. හරියට තේරුම් ගන්න දෙපේ. මොකක්ද මේ වංචාව කියන එක? ඒකෙදි මොකද 2000 දැන් අමතිවරයෙක් තව වීඩියෝ මම පෙන්නනවා. අපි කෙටියෙන් අමතිවරයෙක් තව පැහැදිලි කියන මේ අන්තිමට අපි කරේ 2023 නිර්ණායකයන්. මේ ආණ්ඩුව ආවේ හාල් මේ විතර නෙමෙයි තෝරු බෝරුගේ හිල් වහන්න. ස්පෙක් එකක් පිරිවිතරයක් බලවත් කරනවා මිසක් දිවස් වෙන්න බෑ. විගණාධිපති පැහැදිලිව කියනවා ඒක අපේ පාර්ලිමේන්තු ආන්සිං කමිටුවේ පිළිගන්න වලින්දාරි ඕඩියෝට දෙන කලබලකාරයෙන් පස්සේ පැරණි තැනට යන පැරණි තැන තමයි දින 42ක් ලක්ෂ 10 ඒ ඔක්කොම අයින් කරලා 2023 එක භාවිතා කිරීම තුළ ලක්මාලි මැතිණිය ඔබ ආණ්ඩුව වෙනුවෙන් එක ඇත්තක් කෙව්වා දූෂිතය තමයි ටෙන්ඩර් දාන්න කොමිස් එක තමයි බාලයි කියන්නේ නිෂ්පාදන ධාරිතාන අපේ අර සංජය මහවත්ත සහෝදරයා අපිත් එක්ක ඉන්න මිනිස්සු ඉත ඇත්තකුවා මොකක් හරි හේතුවකට වැටුණා මේ සහෝදරයා පිටිපස්සේ ඉන්නවනේ දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න